Hello guys, welcome back my YouTube channel. ඉතින් හැමෝම අපේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන ආවේ. ගොඩක් වැඩ තිබුණ නිසා වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් අදත් ඔයාලට අරගෙන ආවේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. ජපානයේ ජීවත් වෙන අපිට ජපානයේදී පාවිච්චි කරන්න පුළුවන් අපේ සෞඛ්‍ය තත්ත්වය රැක ගන්න පුළුවන් අපේ සෞඛ්‍යයට ගොඩක් බලපාන ප්‍රොඩක්ට් එකක් තමයි අදත් අරගෙන ආවේ. ඉතින් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අපේ S2 ගැන. අපි ගොඩාක් දවස පුරා මහන්සි වෙලා වැඩ කරන අය. ඒ වගේම සමහරක් අය ස්ක්‍රීන් දිහා බලාගෙන වැඩ කරන අය. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ තමයි අපි මෙහි ජීවත් වෙන්නේ. ඉතින් ගොඩක් බිසි ගොඩක් කාර්යබහුල ජීවිතයක් තමයි අපි එදිනෙදා ගත කරන්නේ. ඉතින් ඒක නිසා අපිට අපේ ඇස් ගොඩක් වටිනවා. අපේ ඇස් රැක ගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි අරගෙන ආවේ. අපේ ඇස්වල තියෙන ආතතිය නැති කරන්න, ඒ වගේම තමයි අපේ ඇස්වල රුධිර සංසරණය වැඩි කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ අයි මාස්ක් එකක් මම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ මෙගුරිසුම කියලා තමයි මෙහි කියන්නේ. මේග් රිදම් කියන එක තමයි මීනින් එක. ඉතින් මේ අයි මාස්ක් එක ඕනම තැනකින් ඔයාලට ජපානයේ තියෙන ඕනම කොම්බිනි එකකින් කන්වීනියන්ස් ස්ටෝර් එකකින් අර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම ඩ්‍රග් ස්ටෝර් එකකින් කුසුරියා කියලා කියන්නේ ඩ්‍රග් ස්ටෝර් එකකින් ඔයාලට අර ගන්න පුළුවන්. ඒ වගේම ওই ඩොන්කි වල එහෙමත් තියෙනවා. ඩොන්කි වල තියෙනවා. ඉතින් ඒ වෙනුත් අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ අයි මාස්ක් එක. මේක ගොඩක් රෙකමන්ඩ් කරන්නේ මම රැට නිදා ගන්න කලින්. ඔයා දවසම වැඩ කරලා මහන්සි වෙලා ඇවිල්ලා වොෂ් එකක් දාලා කරලා රැට නිදා ගන්න කලින් මේක පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ස්ක්‍රීන් එකක් බලලා ඉවර වෙලා ඔයා මොකක් හරි ලැප්ටොප් එක හරි මොකක් හරි පැය ගාණක් ඔයා ස්ක්‍රීන් එකේ ඉස්සරහා ඉඳලා ඊට පස්සේ ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාගේ ඇස්වල තියෙන තෙහෙට්ටුව නැති කරන්න, ඒ වගේම රුධිර සංසරණය වැඩි කරන්න ඔයාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පැක් එක තියෙන්නේ. මේ එක පැක් එකක් විතරයි. සාමාන්‍යයෙන් මේකේ බොක්ස් එනවා. ඒ බොක්ස් ඇතුලේ සැෂේස් මේ වගේ සැෂේස් 11ක් 12ක් වගේ දාලා තියෙන බොක්සස් තියෙනවා. ගාන සාමාන්‍යයෙන් මේ වගේ බොක්ස් එකක් 900ක් 1200ක් වගේ වෙනවා. සම්පූර්ණ 11ක් 12ක් වගේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන බොක්ස් එකක්. මේ වගේ තනියව ඔයාලට අර ගන්න පුළුවන් කන්වීනියන්ස් ස්ටෝර් වල මේ වගේ තනියව තියෙනවා. ඉතින් බලමු මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. මම පාවිච්චි කරන්න කලින් මුලින්ම මගේ කොණ්ඩේ උඩට කරලා ගැට ගහ ගන්නවා. නැත්තම් බැරි නිසා. හරි. ඉතින් මෙන්න මෙතනින් මේක ඉරන්න කියලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි ඕපන් කරන්නේ. ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට මාස්ක් එකක් ඇතුලේ තියෙනවා. මේකේ ලියලා තියෙනවා ළමයි විනාඩි 20ක් සෙල්සියස් අංශක 40ක් මේක ස්ටීම් වෙනවා. එතකොට විනාඩි 20ක් මේක තියන්න ඕනේ සෙල්සියස් අංශක 40ක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇතුළ තියෙන්නේ. මේ විදිහට තමයි පිට තියෙන්නේ. මෙතනදී මේකෙදී මෙන්න මේ විදිහට මේ දෙපැත්ත ගලවන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක තමයි අපේ කනට දාන කොටස. මෙන්න මේක තමයි අපේ කනට දාන කොටස. ඒතර මේක මෙන්න මේ විදිහට බැලුවට පස්සේ ඔයාලට පේනවා ඇති කළු පාට කැලි දෙකක් තියෙනවා ඇතුලේ. ඒ දෙක තමයි S2ට හිටින්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ඔයාලා මේක කනට මෙහි විදිහට මෙන්න මෙහෙම වහලා මේක මෙහෙම කනට දාගන්න ඕනේ. මට මොකුත් පේන්නේ නැහැ. දැන් මෙන්න මේ විදිහට විනාඩි 20ක් ඔයාට තියෙන රෙස්ට් කරන්න. විනාඩි 20ක් මේක දාගෙන ඔයා රෙස්ට් කරන්න ඕනේ.
මේක මෙහෙම දාගෙන ඉන්නකොට ළමයි රත් වෙනවා. දැන් මම වෙලාව බලනවා. වෙලාව 11යි වෙලාව 11:20 වෙද්දී මේක මම අයින් කරන්න ඕනේ. මේ විදිහට මම විනාඩි 20ක් මේක රෙස්ට් කරනවා. මම එලාම් එක තියලා තියෙන 11:20ට 11:20ට එලාම් එක වැදුනහම මම මේක අපිට නෝමල් ඉවත් කරන්න තියෙන්නේ. මේක ගොඩක් රත් වෙනවා කියලා දැනෙනවා ළමයි S2 වහගෙන ඉන්න ඕනේ. ඒ S2ට හොඳට රස්නය මේකෙන් දැනෙනවා. wow ඒකට හොඳට රස්නය දැනෙනවා S2ට. ඒක මාරම කාම්. ඔයාලට පුළුවන් නම් ටිකක් ලයිට් එක ඕෆ් කරලා කලවර කරලා ලයිට් එක ඕෆ් කරන්න නැත්නම් ලයිට් එක පොඩක් ලයිට් එකේ සැර අඩු කරලා පොඩි කාම් මියුසික් එකක් දාලා මේක දාගෙන ඉන්න මාරම වටනවා. මේක මාර සුවඳයි. මේකේ මාරම සුවඳක් එනවාට අපි යන්නේ මසාජ් හර්බල් මසාජ් කරන තැන්වල එන සුවඳ තියෙන. අන්න ඒ වගේ හොඳ හර්බල් සුවඳක් එනවා මේකේ. ඒ සුවඳත් එක්ක හොඳ කාම් මියුසික් එකක් ආවනම් මේ ෆීලිං එක මාරයි. මාරම රිලැක්සිං. S2ට ගොඩක් එක දැනෙනවා ළමයි. මේ විදිහට විනාඩි 20ක් රිලැක්ස් වෙන්න තියෙනවා. කොළහයි 20යි හරියට විනාඩි 20ක් හිටියා. ඒක මාරම රිලැක්සිං. මේ S2 රත් වෙනවා නිින්ද යනවා. මම නිින්ද ගියා විනාඩි 20ම. තාම නිදිමත. මේ බලන්න දෙපැත්ත රත් වෙලා තියෙනවානේ. මේ හොඳට මේකේ රත් වෙනවා. ඒ රස්නෙත් එක්ක එන සුවඳයි. මම ලයිට් එක ඕෆ් කරලා පොඩි මියුසික් එකක් දාලා තිබ්බනම් ඒ එක්ස්පීරියන්ස් එක තවත් වෙනස් වෙන්න තිබ්බා. තව වෙලා ඉඳ හිතෙනවා ඇත්තටම. 11:21යි හින්දා මම මේක අයින් කරන්න ඕනේ විනාඩි 20ෙන්. මේක රත් වෙනවා. සහායක මාරු සුවඳයි. මාරම සුවඳයි. ඉතින් මේ විදිහට තමයි අයි මාස්ක් එක තියෙන්නේ. S2ට හොඳට රස්නේනවා. ඒ වගේම ස්ටීම් වෙනවා හොඳට දාඩිය වගේ හොඳට නිින්ද යනවා. ඉතින් මේක රැට නිදා ගන්න කලින් දානවා නම් ගොඩක් හොඳයි. හොඳ ඔයාලට හොඳ අර ස්පා එකකට ගිහිල්ලා වගේ අයි මසාජ් එකක් දානවා වගේ ඔයාලට හොඳ ෆීලිං එකක් දැනෙනවා. ඉතින් මේක තමයි පැක් එක. මේ විදිහට එක එක කලර්ස් වලින් පැකේජ්ස් තියෙනවා අයි මාස්ක්. ඉතින් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේක නම් ගොඩක් සුවඳයි. මම මේකට ආසයි. මේක ගොඩක් සුවඳයි. ඒ සුවඳට මම මාරම ආසයි. හර්බල් සුවඳක් එන්නේ. ඉතින් අරගෙන පාවිච්චි කරලා බලන්න ඔයාලත්. ඉතින් තව මේ වගේ වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. ඊට කලින් කියන්න ඕනේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න පුළුවන්. අපේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉතින් ඉස්සරහට තව වීඩියෝස් අරන් එන්නම්. අපේ channel එකත් එක්ක ඉන්න. අපිව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් තව වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම ආදරේ. bye, love you.